හලෝ ළමයි කොහොමද ඔයාලට මේ අද කේක් හදන වීඩියෝස් එකක් තමයි තියෙන්නේ මම ගොඩ දවසකින් වීඩියෝ එකක් ගෙනාවේ අපේ පොඩ්ඩාගේ උපන්දිනේ තිබුණා පහුගිය දවසක එයාලගේ පන්තියේ ළමයිට කප් කේක් ටිකක් තමයි අපි හදලා දුන්නේ මම නෙමෙයි කප් කේක් ටික නම් හැදුවේ අපේ ලොක්කා කිව්වට ඉතින් එයාටත් අවුරුදු 14යි ඒ උනාට බලන්නකෝ එයාගේ තරමේ හැටියට වැඩ ටිකක් අඩුපාඩු තියෙනවා ඉතින් ගණන් ගන්න එපා මෙහෙම හදන එකත් ලොකු දෙයක්නේ මගේ කලින් වීඩියෝ එක චුටි අඩුපාඩු තිබුණා මං තාම අලුත්නේ වීඩියෝ එකේ ඉන්න හදන ගමන් කියලා මේ උපන්දිනේ දවසට කලින් දවසේ රෑ අපිට මේ දවස්වල වතුර ප්‍රශ්න නැහැ ඒ හින්දා ඉතින් රෑ 12 1 වෙනකන් ඇහැරලා ඉන්න ඕනි වැඩ ටික කරගන්න. ඕක නම් මම හැදුවේ චොක්ලට් කේක් එකක් හැදුවේ කිලෝ එකක. එයාට ඕනි කියලා කිව්වේ ඔය ස්ට්‍රෝබෙරි ගහලා ඔය ඩිසයින් එක බලන්න මම ෆොටෝස් ටිකක් දාලා තියන්න නේද? මම තමයි ඉතින් මං බටර් ක්‍රීම් 250යි බටර් 250යි ඒ 250 තමයි අමුද්‍රව්‍ය අරගෙන හැදුවේ. කේක් එක හරි සොෆ්ට් එකට ආවා. හරිම රසයි කේක් එක. බලන්න ඉතින් මේ පොඩක් චූටි ඉතින් අඩුපාඩු තියෙනවා මගේ වීඩියෝස් වල මම තාම අන්තිමේ ඔයාලට වීඩියෝස් අරන් එන්නේ. ඒවා ගණන් ගන්න එපා හොඳේ. මට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න කමන්නේ. වැටි නැගිටින්න එපා ඉතින්. ඔයාලගේ දේවල් උත්සාහගෙන මම වීඩියෝ වලට අඩුපාඩු හදාගන්න. දැන් ගන්නේ ඉතර මම ඉතර පහක් කරනවා. ඉතර දාලි වල ඉස්සත් කරන චොක්ලට් පවුඩරයි බිකි මං ඒවත් බීටර් එකෙම තමයි කරකවන්නේ මං අතින් කරන්නේ. බීටර් එකකින් ටිකක් කවලම් කරලා අන්තිමේට අතින් කරකවනවා. අයියෝ මට අමතක වුණානේ මේ වැනිලා දාන්න. ඔය අන්තිමේට වැනිලා ටික දැම්මේ. ඔය මම පේනව කවලම් කරාට මම හොඳට කවලම් කරා හොඳේ. මං ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් කවලම් කරලා මං ග්‍රෑම් 532ක තමයි හදාගත්තේ. මට උස ගන්න ඕන වුණා කේක් එකේ. ඒ හින්දා මම ග්‍රෑම් 532කට දාලා තමයි බේක් කරේ. ඒකත් මේ කැපුවා. 500වත් කැපුවා කපලා ඊට පස්සේ සෑන්ඩ්විච් කරා. සෑන්ඩ්විච් කරලා ඔය උපන්දිනේ දවසේ උදේම නැගිටලා මං කිරිබත් හැදුවා. කිරිබත් හදලා පොඩ්ඩක් ටාම් වෙනවා ඩූම් වෙනවා ඉතින් ගණන් ගන්න එපා හොඳේ. කිරි දැම්මා මං ඔය කිරි දාලා අපි ඉතින් යන ගමන් වල හැමදෑම අඩුපාඩු තියෙනවානේ අපි ඉතින් ඒවා හදාගෙන නැගිටින්න ඕනේ නේද? මං ලුණු මිරිස් නම් චුට්ටයි හදාගත්තේ මොකද දෙන්නම කන්නේ අපේ ලුණු මිරිස් චූටි එක්කෙනා නම් හිතුනොත් කනවා. දැන් තියෙන්නේ මං ඔය කේක් එක අයිසිං කරන විදිය. මං ඉස්සලා ඉතින් බලන්න සොෆ්ට් එක හරිම සොෆ්ට් එකට තියුණා කේක් එක. රසත් ඒ වගේම තිබුණා. මං ඔය තියලා බැලුවා ඉතින් පොඩ්ඩක් හරිද කියලා. ඔතන ඉතින් පොඩ අපේ දුක් ඉන්න ගෑන් ගහනවා අම්මේ මට දෙන්නකෝ ගෑලි ගැපෙනේවා ඉතින් ඉල්ලනවා. පේනවත් එක්කම හරක් දැන්වල කනවා අවුලගෙන කෑලි කැඩෙන ඒවා. මං අයිසින් එකක් බීටරේමයි හදාගත්තේ. මට ඒක ලේසි යන්නේ. ඉතින් හදනකොටදී මට බීට් කරන එක ලේසි. ඔය වීඩියෝස් ටික නම් ගත්තේ අපි පොඩ්ඩක්. අනේ අම්මේ දෙන්නකො මං වීඩියෝ කරන්නම් කියලා අරගෙන
එයා හදනවා එයා වීඩියෝ කරනවා ඉතින්. ඔය උපන්දින දවසේ උදේ මේ. කේක් එක මම කොටස් 4කට කපා ගත්තා. කපාගෙන මේ එක උඩ සෑන්ඩ්විච් කරා. සෑන්ඩ්විච් කරලා කම්පෝට් එක ගහලා තිබ්බ ෆ්‍රිජ් එකෙන්. තියලා ඔය අයිසින් එකට ගත්තා. මම පාට දෙකකින් අයිසින් දැම්මේ. ඔය අපේ චූටි එක්කෙනා වීඩියෝ කරන්නේ. අම්මේ මං වීඩියෝ කරන්න ඔයා හදන්න කිව්වා. එයාට මේ ওই විදිහට තමයි කේක් එක ඕනි කිව්වේ. චොක්ලට් වයිට් චොක්ලට් ඩිප් එක දාලා ඕනි කියලා කිව්වේ. ඔන්න ඔය ඔතනත් ඔය එයා මේ දාන්න කියලා ටිකක් ඔතන අවුල් වෙච්ච තැනක් තිබුණා. ඉතින් ඒගොල්ලොත් ඉතින් ඕව පුරුදු වෙන්න එපයි. මමත් මොකෝ මේ ක්ලාස් ගිහිල්ලා ඒව කරලා මමත් YouTube එකෙන් බලලා තමයි කේක් හදන්න ඉගෙන ගත්තේ. ගොඩක් මට ඉතින් අර මේව කර විදිහටම හදන්න බෑ. ඉතින් මට අපේ දේවල් වලට මං කඩෙන් කේක් ගේන්නේ නෑ. මට පුළුවන් විදිහට මං එයාලට කේක් හදලා දෙනවා. දැන් මට වැඩි කේක් හදන්න ඉතින් උනාව තියෙන අපේ ලොක්කට අයියෝ ඉකින්න කියන නිව්වල් දෙවන Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. 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 Happy birthday. Happy birthday. Happy birthday to you. කොච්චර හරි රණ්ඩු ඉතින් වයසේ වැරද්ද නේද? ඉතින් ටිකයි ඔයාලා මම බලන්න. මම ආයෙත් කියනවා ඔයාලට වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරලා ගිහින් එන්නම්. ඔයාලට මුත් සරණයි.